ලස්සන වෙන්න සම පහපත් කරගන්න කැමති හැම කෙනෙක්ම හොය හොය ගන්න දෙයක් තමයි කොලජන් කියන්නේ. ඉතින් කොලජන් කියන්නේ ලස්සන වෙන්න කැමති හැමෝම හොයන දෙයක් වගේම මිලෙනුත් ටිකක් අධික දෙයක්. කොලජන් වලට පුළුවන් ඔයාගේ සම බොහොම පැහැපත් තත්යකට ගේන්න. සමට විතරක් නෙවෙයි, ඔයාගේ ඇස් පෙනීම වර්ධනය වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ හිසකෙස් වර්ධනයට නියපොතු ටික ලස්සනට වැවෙන්න වගේම ඔයාගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ඇට මිදුළු වල නිරෝගීතාවය, අස්ථිවල නිරෝගීතාවය වගේම අභ්‍යන්තර රෝග රැසකටත් කොලජන් ගොඩාක් වැදගත් වෙන දෙයක්. ඉතින් මේ අසීමිත ගුණ හින්දාම තමයි කොලජන් මේ තරම් ගණන්. ඉතින් අද කියලා දෙන්න යන්නේ ගොඩක් ගණන් නිසා කොලජන් ගන්න විදිහක් නැතුව ඉන්න ළමයින්ට ලේසියෙන්ම අඩු වියදමකින් කොලජන් පවුඩර් එකක් ගෙදරම හදාගන්න පුළුවන් විදිහ. මේකට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොකරන නිසා ඔයා මාකට් ප්ලේස් එකකින් ගන්න කොලජන් පවුඩර් එකකටත් වඩා මේක ගුණාත්මක භාවයෙන් ඉහළයි. ඉතින් වැඩි කතා නැතුව යමු කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. ඔයාට මේකට ඕන වෙනවා හොඳින් සෝදගෙන වේලගත්ත රෝස මල් පෙති කුඩු ටිකක්. ඔයාට රෝස මලක් අරගෙන මේක හොඳට හොදලා වේලලා වේලුණාට පස්සේ මේ ටික කුඩු කරලා ගන්න පුළුවන්. මේකෙන් මේස හැඳි දෙකක් විතර හදා ගන්න. ඊට පස්සේ ඕට්ස් පවුඩර් මේස හැඳි 3ක් වගේ ඔයාට ගන්න පුළුවන්. ඕට්ස් නම් ඔයාට කඩෙන් ගන්න පුළුවන් නේ කිරලා ලූස් විදිහටත්. එහෙම නැත්නම් පුංචි ඕට්ස් පැකට් එකක් අරගෙන මේක විනාඩි 2ක් 3ක් කබලක බැඳගෙන බ්ලෙන්ඩර් කරලා ඕට්ස් පවුඩර් ටික හදා ගන්න. ඊට පස්සේ ඔයාට ඕන වෙනවා අපි විසි කරලා දාන වට්ටක් ඇට ටිකක්. වට්ටක් ඇට ආයෙම විසි කරන්න එපා. මොකද වට්ටක් ඇට කියන්නේ ගොඩාක් ගුණදායක දෙයක්. ඉතින් වට්ටක් ඇට ටිකක් බේලලා මේක සෝදලා වේලලා අරගෙන පවුඩර් එකක් විදිහට හදා ගන්න. මේකෙන් මේස හැඳි 3කුත් ඕන වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් දොඩම් ගෙඩියක් අරගෙන මේ දොඩම් ගෙඩියේ තියෙන ඇට ටික ඉවත් කරලා හොදලා මේකත් වේලලා බ්ලෙන්ඩර් කරගෙන කුඩු ටිකක් හදාගන්න. මේකෙනුත් මේස හැඳි 3ක් වගේ ඕන වෙනවා. ඊට පස්සේ බීට්රූට් පවුඩර්. බීට් ගෙඩියක් අරගෙන මේක පොතු වලට කපලා මේකත් අර වගේම අවුවේ වේලලා පවුඩර් එකක් විදිහට බ්ලෙන්ඩ් කරලා හදාගන්න. මේකෙනුත් මේස හැඳි 4ක් ඕන වෙනවා. කැරට් ගෙඩියක් අරගෙන චූටි චූටි පෙති වලට කපලා හොඳට සෝදලා මේකත් හොඳට අවුවේ වේලගෙන ඒකත් අර වගේම කුඩු කරගන්න. මේකෙනුත් මේස හැඳි 3ක් විතර ඕන වෙනවා. ඔයා දන්නවනේ ආමන්ඩ් ඇට ටිකක් අරගෙන අර විදිහටම හොඳට හොදලා කුඩු කරගෙන ආමන්ඩ් පවුඩර් ටිකක් හදාගන්න. මේකෙනුත් මේස හැඳි 3ක් විතර ඕන වෙනවා. ඔයාට පුළුවන් නම් මේකට මින්ට් ලීව්ස් පවුඩර් මේස හැඳි 3ක් එකතු කරගන්න. මින්ට් කොළ හොඳින් හොදලා වේලගෙන හදාගන්න පුළුවන් පවුඩර් එකක් විදිහට චියා සීඩ් එකතු කරගන්න පුළුවන් නම් පවුඩර් මේස හැඳි 3ක් තවත් හොඳයි. ඊට අමතරව අන්නාසි පෙති චුට්ටක් කපලා අවුවේ වේලගෙන බ්ලෙන්ඩර් එකකින් කුඩු කරගෙන අන්නාසි මේස හැඳි 3ක් විතර ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් ටිකක් මහන්සි වෙලා මේ අමුද්‍රව්‍ය ටික සූදානම් කරගන්න ඔයාට පුළුවන් වුණොත් එහෙම ඔයාට අධික වියදමක් දරලා ගන්න වෙන කොලජන් පවුඩර් එක ගොඩාක් අඩු වියදමකට හදා ගන්න පුළුවන්. මේක ටිකක් දිග ලිස්ට් එකක් වගේ පෙනුනට මෙතන තියෙන්නේ ඇත්තටම හරි පුංචි පුංචි දේවල් ටිකක්. ඉතින් මේ විදිහට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අරගෙන පවුඩර් එකක් විදිහට හදා ගන්න. දැන් ඊට පස්සේ පිරිසිදු වීදුරු බෝතලයක් අරගෙන මේ ඔක්කොම පවුඩර්ස් ටික මේ වීදුරු බෝතලයට දාලා ලී හැන්දකින් හොඳට මිශ්‍ර කරගන්න. හොඳට මිශ්‍ර කරගෙන මේක වහලා හුලං නොවදින තැනකින් හොඳට ආවරණය කරලා තියලා තියන්න. දැන් මේ කොලජන් පවුඩර් එක කොහොමද අපි බොන්නේ කියලා බලමු. ඔයාට පුළුවන් මේ හදාගත්ත කොලජන් පවුඩර් එක ඔයාගේ උදේ කෑම වේලට පස්සේ හරි රාත්‍රී කෑම වේලට පස්සේ හරි උණුසුම් වතුර වීදුරුවකට එකතු කරගන්න. මද උණුසුම් වතුර වීදුරුවකට මේ පවුඩර් එකේ හැන්දක ප්‍රමාණය එකතු කරගෙන මේකට පුළුවන් නම් මී පැණි චුට්ටකුත් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරලා මේක පානය කරන්න. කම්මැලි නැතුව අමාරුයි කියලා හිතන්නේ නැතුව මෙන්න මේ කොලජන් පවුඩර් එක ගෙදරම හදාගත්තොත් එහෙම
ඔයාට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ හිතා ගන්නත් බැරි තරම් ඔයාගේ සමේ වර්ණය වේගයෙන් පැහැපත් කරගන්න පුළුවන් වෙනවා. සමේ පෙනුම අවුරුදු 10කින් පමණ තරුණ කරගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ කොලජන් ඔයාගේ සමට වගේම නියපොතු හිස කෙස් වර්ධනයටත් ගොඩක් උපකාරී වෙනවා. ඔයාගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ගොඩාක් ලෙඩ රෝගත් මේකෙන් පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කොලජන් පවුඩර් එක හදාගෙන දවස් 21ක් විතර බොනකොට ඔයාට ඔයාගේ ලස්සන වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. මේවට ඉතින් අහිතකර කෙමිකල්ස් දාන්නේ නැති නිසා බ්ලීචින් කම්ප්ලෙක්ස් දාන්නේ නැති නිසා දවසෙන් දෙකෙන් නම් රිසල්ට් එන්නේ නැහැ. ඔයා මේක එක දිගට දවස් 20ක් විතර පාවිච්චි කරලා බලනකොට ඔයාටම තේරෙයි ඔයාගේ වෙනස. පුළුවන් කෙනෙක් ඉන්නව නම් මේකට sunflower seeds, fennel seeds, flax seeds වගේ දේවල් මිශ්‍ර කරගන්න තවත් ප්‍රතිඵලදායකයි. ඉතින් මාකට් ප්ලේස් වල තියෙන ගොඩාක් මිල අධික කොලජන් එකක් අඩු වියදමකින් ගෙදරම හදාගන්න පුළුවන් විදිහ දැන් ඔයා දන්නවා. ඉතින් කම්මැලි නොවී අමාරුයි කියලා නොහිතා පුළුවන් නම් මේ කොලජන් පවුඩර් එක හදාගෙන පාවිච්චි කරලා බලන්නකෝ. ලස්සන වෙන්න, සුදු වෙන්න, සම පැහැපත් කරගන්න කැමති අයට නිරෝගී පැහැපත් භාවයක් ලබා ගන්න නියම විසඳුමක් තමයි මේ හෝම්මේඩ් කොලජන් පවුඩර් එක. ඉතින් අයම ඔයාව ලස්සන කරන මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාට ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඒක බලාගෙන ඒ විදිහට හදාගන්න. ඉතින් අද වීඩියෝ එක ගැන හිතුණ දේ පහලින් පුංචි කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මගේ වීඩියෝස් ඔයාට වටිනවා කියලා හිතනවා නම් ඉතින් channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.